ඔයාට ප්‍රශ්නයක් ලැබෙනවා නිකිල සංඛ්‍යාවක් ආදානය කරනවා නිකිල සංඛ්‍යාවේ අඩංගු වන ඉලක්කම් වල එකතුව ප්‍රතිදානය කරන්න කියලා ගැලීම් සටහනක් අඳින්නත් ඒ වගේම Python ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නත්. හොඳයි අපි මුලින්ම ක්‍රියාවලිය බලමු. ඔයා කැමති උදාහරණයක් ගන්න. ඔයාට ආදානයක් ලෙස ලබා දෙනවා මම මෙතන නම්බර් එක ගන්නවා දෙන ලද නම්බර් එක අපි හිතමු 1235 කියලා. හරි. ඉලක්කම් ඕනම ප්‍රමාණයක නිකිලා ගියා. දැන් මේකේ ඔයාට ලබා දෙන්නේ මෙන්න මේ සංඛ්‍යාව තුල තිබෙන ඉලක්කම් වල එකතුව ප්‍රතිදානය කරන්න ඕන. ඉතින් ඉලක්කම් වල එකතුව ප්‍රතිදානය කරන්න කිව්වම ටෝටල් එක සමානයි 1 ධන 2 ධන 3 ධන 5 මෙන්න මේ ටෝටල් එක තමයි ප්‍රතිදානය කරන්න ඕන. හැබැයි දෙන සංඛ්‍යාව කුමක් වුවත් එකතුව ප්‍රතිදානය කරන්න ඕන. ඒ සඳහා ගැලීම් සටහන. ඒ සඳහා ප්‍රෝග්‍රෑම් එක තමයි ඔයා ලියන්න ඕන. එහෙනම් කතාව ඔයාට පැහැදිලි. දැන් ඕක කරන්නේ කොහොමද කියලා අපි සරල උදාහරණයක් ගමු. අපි මේකෙදි සංඛ්‍යාව එකින් එක වෙන් කරගන්න පුළුවන්. ඉදිරියේ ඉඳලා වෙන් කරගන්න පුළුවන් 1 2 3 4. නැත්නම් අවසානයේ ඉඳලා වෙන් කරගන්න පුළුවන් 5 3 2 1. ඉතින් ඔය සංඛ්‍යා සියල්ලම නිමාවන තෙක් අපි එකතුව වෙන් කරගමු. ඉතින් මෙතන පුතා සංඛ්‍යා එකින් එක වෙන් කරගන්නේ කොහොමද? එතකොට වෙන් කර කර එකතුව ගන්න ඕන. වෙන් කරන්න ඕන එකතුව ගන්න ඕන. වෙන් කරන්න ඕන එකතුව ගන්න ඕන. එකම ක්‍රියාව නැවත නැවත කරනවා වගේ නේද? ඒ නිසා අපි මෙතෙන්දී අපි ලූප් එකක් පාවිච්චි කරමු. මේ බලන්නකෝ නම්බර් එක. ඔන්න මම නම්බර් එක ගන්නවා. මේක තමයි නම්බර් එක 1235. මම එකෙන් අවසාන ඉලක්කම වෙන් කර ගන්නවා 5. දැන් ටෝටල් එක මේ පැත්තට ගණනය කරනවා. ටෝටල් එක 5ම තමයි. ඒ මුල් අවස්ථාවනේ. දැන් ඊට පස්සේ ඊළඟ වටේට යනකොට 5 එකතුව ගත්ත නිසා 123 මං ගන්නවා. ඒතොර ඊළඟ වටේට මම ගන්න ඕන 5 අයින් කරපු පෙර අගය ටික. ඒකෙන් 3 වෙන් කර ගන්න ඕන ඊළඟ ඉලක්කම. එතකොට දැන් 5යි 3යි 8යි කියලා එකතුව ගන්න පුළුවන්. ඊළඟට මගේ සංකල්පය දැන් 3 එකතුව ගත්ත නිසා 3 හැර ඉතිරි අගයන් දෙක 1යි 2යි ඒ සංඛ්‍යාවෙන් 2 වෙන් කරගත්තා. එතකොට මෙතන 8යි 2යි 10යි කියලා එකතුව ගන්න පුළුවන්. එතකොට දැන් මෙතන 2 එකතුව ගත්තා. ඊළඟට 1 තියෙන්නේ ඒක විතරයි පුතා 11යි කියලා ගන්න පුළුවන් එකතුව. එතකොට 5යි 3යි 8යි 2යි 10යි 11යි. තවත් මේක කරන්න බෑ. මෙතනින් ක්‍රියාවලිය නවත්තනවා. දැන් මෙන්න මේ මොඩල් එක දිහා බැලුවට පස්සේ ඔයාට මේකේ තියෙන සරල සංකල්පයක් දැනේවි. සංඛ්‍යා 10න් බෙදුවම ඉතිරිය තමයි 5 කියලා ආවේ. එතකොට මේ 5 ගන්න පුළුවන් 10න් බෙදුවම ඉතිරිය. හොඳට බලන්න. මේ n කියන්නේ n සමානයි නම්බර් එක 10න් බෙදුවම ඉතිරිය. හරි. එතකොට ඉතිරිය තමයි ටෝටල් එකට මේ ගත්තේ. එතකොට ඊට පස්සේ නම්බර් එක උනේ කොහොමද? ඊට පස්සේ මේ නම්බර් එක ආවේ නම්බර් සමානයි නම්බර් එක මොඩියුල් 10. නම්බර් එක 10න් බෙදුවම ලබ්ධිය එනවා. ඒක මෙතෙන්ට ගන්නවා. ඔන්න ඔය ක්‍රියාවලිය නැවත නැවත කරලා තමයි මේ වැඩේ උනේ. හැබැයි නම්බර් එක හරි මෙතන ගත්තනේ 10න් බෙදුවම 1යිනේ. ලබ්ධිය බිඳුවයිනේ ඊට පස්සේ. එහෙනම් මේ නම්බර් එක විශාලයි බිඳුව නම් විතරයි නැවත නැවත ක්‍රියාත්මක කළ හැක්කේ. ඉතින් මෙන්න මේ සඳහා මම මෙන්න මේ විදිහේ ගැලීම් සටහනක් ගන්නවා. හරි අපි ස්ටාර්ට් එක ගත්තා. මෙන්න ස්ටාර්ට් කළා. හරිද? ස්ටාර්ට් කරා. දැන් එකතුව තියාගන්න ටෝටල් කියන විචල්‍යයක් අපි ගමු. එකතුව තියාගන්න ටෝටල් කියන විචල්‍යයක් ගමු. ටෝටල් එක ආරම්භයේ 0යි කියලා මම තියාගත්තා. හරි. ඊට පස්සේ අපි නම්බර් එකක් එන්ටර් කරමු. නම්බර් එකක් එන්ටර් කරා.
හරි අපි ඉන්පුට් නම්බර් කියලා ගත්තා. රයිට් මේක ආදානයක් නිසා ආදානයක් කියන සංකේතය අපි භාවිතා කරා අපේ ඇල්ගොරිතමය සඳහා. හරි පුතා එතෙක් ගැටලුවක් නැහැ. හරි දැන් ඊට පස්සේ පුතේ ඒ සංඛ්‍යාව 10න් බෙදලා ඉතිරිය එන්ට ගමු. හරි 10න් බෙදුව විට ඉතිරිය n කියන විචල්ලයට දෙමු. නම්බර් එක 10න් බෙදුව විට ඉතිරිය ගන්න MOD කියන ඔපරේටර් එක මොඩියුලර් ඔපරේටර් එක භාවිතා කරන්න පුළුවන්. හරි දැන් 10න් බෙදුව විට ඉතිරිය nට එනවා. හරි එතකොට මෙන්න මේක ගන්න පුළුවන් n සමානයි නම්බර් එක MOD මොඩියුලර් ඔපරේටර් එක 10න් බෙදුව විට ඉතිරිය එහෙම නැත්නම් n සමානයි නම්බර් එක මොඩියුලර් ඔපරේටර් එක දාන්න පුළුවන් 10 කියලා. ඔය ඕනම එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරි පුතා. ඊට පස්සේ එකතුව ගන්න. එකතුව ගන්නේ ටෝටල් කියන විචල්‍යයට. හරිද? මේක හැබැයි නැවත නැවත කරන්න ඕනනේ. නැවත නැවත කරන්න වෙන ඕනේ. ඒ නිසා අපි ලූප් එකක් තියාගමු. කොන්දේසිය මෙතනින් ගමු. නම්බර් එක බිඳුවට වඩා වැඩි නම් නැවත නැවත කරමු. හරිද? මොකද අවස්ථා ඉලක්කම් 4ක් තියෙනවා නම් නැවත නැවත කරන්න බෑනේ. නම්බර් එක විශාලයි බිඳුව නම් මේ ක්‍රියාවලිය නැවත නැවත කරන්න වෙනවා මට. හරි. මේ තර්කයේ සත්‍ය නම් දැන් තමයි නම්බර් එක හරිද? මොඩියුල් ඔපරේටර් එක දානවා MOD 10න් බෙදලා ඉතිරිය ආදේශ කරනවා n කියන විචල්‍යයට. හරි ඔන්න ඉතිරිය ආවා. දැන් ඒක එකතුවට ගන්න ඕන. හරි එතකොට ටෝටල් සමානයි තියෙන ටෝටල් එකට එකතු කරනවා ඉතිරි වුණු සංඛ්‍යාව. හරිද? ඒ විතරක් නෙවෙයි දැන් අවසානයේ එකතු කරානේ. එහෙනම් ඊළඟ වතාවේ ඊට පෙර අගයනේ ගන්න ඕන. දැන් මේ 5 එකතු කරපු නිසා ඊළඟට 3 වෙන් කරගන්න ඕන. එතකොට මම කරන්නේ මේ විදියටම සංඛ්‍යාව අරගෙන 123 අරගෙන 3 වෙන් කරනවා. එතකොට ඊළඟට ඉතුරු වෙන්නේ 12. 12 අරගෙන 2 වෙන් කරනවා. ඊළඟට ඉතුරු වෙන්නේ 1. අන්න නැවත නැවත කරනවා. එහෙනම් සංඛ්‍යාව අපි මේ විදියට හදාගන්නව නම්බර් එක සමානයි අර අවසාන ඉලක්කම හැර නම්බර් එක ගන්න මම ෆ්ලෝ ඩිවිෂන් එක භාවිතා කරනවා. හරිද? 10න් බෙදුව විට පූර්ණ අගය ගන්නවා. මේකෙන් කියන්නේ නම්බර් එක 10න් බෙදුව විට පූර්ණ අගය. දැන් බලන්නකෝ 1235 10න් බෙදුව විට ඉතිරිය 5යි පූර්ණ අගය 123යි. 123 10න් බෙදුව විට පූර්ණ අගය 12යි ඉතිරිය 3යි. තේරුණානේ? 12 10න් බෙදුව විට ඉතිරිය 2යි පූර්ණ අගය 1යි. ලේසිනේ. එහෙනම් දැන් බලාගන්න ඒ ක්‍රියාවලිය මෙතන ඔබට පැහැදිලි. හරි? දැන් මේ ක්‍රියාවලියෙන් පස්සේ පුතා මේ ක්‍රියාවලිය සිදු වුණා ගැලීම් සටහන ඉහළට ගෙනියනවා පුනරාවර්තනයක් පෙන්වන්න. ගැලීම් සටහන මෙතෙන්ට සෙට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගැලීම් සටහන මෙතෙන්ට ගේන්නත් පුළුවන්. හරි ගැලීම් සටහන මෙතෙන්ට ගේන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ පුතේ. හරි මෙහෙම ගේන්න පුළුවන්. හරි කිසි ගැටලුවක් නැහැ. හරි දැන් ඊළඟට මේක ක්‍රියාවලිය සත්‍ය නන්නේ නැවත නැවත මෙහෙම වෙන්නේ. හරි ක්‍රියාවලිය සත්‍ය නම් තමයි මෙහෙම වෙන්නේ. හරි දැන් එතකොට සංඛ්‍යාව බිඳුවට වඩා වැඩි නැත්නම් මෙතනින් ඉවත් වෙනවා false. ඉවත් වෙලා අපි මුද්‍රණය කරමු අගය. print total අගය. total අගය print කරලා මෙතනින් පහළට ඇවිල්ලා print කරලා ක්‍රියාවලිය නවත්තමු. හරි ලස්සනට මේ විදියට ගැලීම් සටහන ඉවර කරන්න පුළුවන්. මේවා ඉතා සරල ප්‍රශ්න පුතා. ඔයා හරි ක්‍රමයකට ඉගෙනගෙන
ඔයා ප්‍රැක්ටිස් කරනවා නම් මේ වගේ ප්‍රශ්න හරි සරල වේවි. ඉතින් මේ දවස්වල ඔයාට මේ ප්‍රශ්න ටික ප්‍රැක්ටිස් කරොත් ඔයාට Python කියන එක කිසි අභියෝගයක් නැහැ. ඉතින් මේ ගැලීම් සටහන බලන්න. ඊට පස්සේ අපි කෝඩින් එක කොහොමද කරන්නේ කියලා ස්ටෙප් එකකින් ස්ටෙප් එක බලමු. තේරුණාද? මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ තියන්න. මොන හරි යෝජනා තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ තියන්න. ඔයා මේකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් තියන්න. ඉතින් ඔයාගේ අදහස් හරි වැදගත් ඊළඟට හදන වීඩියෝ වලට. මේ කරන්නේ ඔයාගේ ප්‍රෝග්‍රෑමින් නොලෙජ් එක වැඩි කරන්න පුළුවන් සේවයක්. ඉතින් මං හිතනවා ඔයා ඒක අගය කරයි කියලා. දිවයිනේ ප්‍රථමයන් නිර්මාණය කළ ICT පාඨමාලාව රොෂාන් රෝලංකා Python පාඨම සම්පූර්ණයෙන්ම YouTube මගින් නොමිලේ. theory programming සම්බන්ධ වීම සඳහා Python code book YouTube channel එක subscribe කරන්න. නිබන්ධන ලබා ගැනීම සඳහා Telegram channel එක වෙත සම්බන්ධ වෙන්න. දිවයිනේ ප්‍රථමයන් නිර්මාණය කළ ICT පාඨමාලාව කොටස් අඩු නැති ICT මෙහෙයවීම මෘදුකාංග ඉංජිනේරු AI පර්යේෂක රොෂාන් රෝලංකා. ලස්සනට අපි ප්‍රෝග්‍රෑම් එක ලියමු. Python open කරගන්න. right. එතකොට Python open කරගෙන අපි new window එකක් අරගමු. සාමාන්‍යයෙන් අපි මුලින්ම කරන්නේ ප්‍රෝග්‍රෑම් එක ස්ටෝර් කරන එක ඩිරෙක්ටරි එකක් ඇතුලේ. මම ඒ වැඩේ තමයි මුලින්ම කරන්නේ. ඔයත් ඒ වැඩේ මුලින් කරන්න. මම බැලුවේ අපි වෙනම පෙර ලියපු කෝඩින් තියෙන ඩිරෙක්ටරි එක ඕපන් වෙලාද කියලා. නෑ, මම Python කියන ඩිරෙක්ටරි එක ඇතුලේ තමයි මම දාන්නේ කෝඩින් කියලා. අද දවසේ ලියන ප්‍රෝග්‍රෑම් එක අපි මේක numbers වල total n කියලා මම දාන්නම් ප්‍රෝග්‍රෑම් එක. හරි. එතකොට එකෙන් අඳුන ගන්න පුළුවන්. හරිද? දැන් අපි මෙතන ගන්නවා total අගය. මුලින්ම ගැලීම් සටහන අනුව total අගය ගන්න අරගත්තා. හරි. ඊට පස්සේ අපි ගැලීම් සටහන පාදකව ඊළඟට අපි ගන්නවා සංඛ්‍යාව number එක. අර ගැලීම් සටහනේ තියෙන විදිහටම ගන්න බෑ. input කියන ෆන්ක්ෂන් එක භාවිතා කරලා මේක ඇතුලේ number කියන prompt එකක් දාමු. ඒක display වෙනවා ආදානය ගන්නකොට. හරිද? දැන් ඉතින් සංඛ්‍යාව ගත්තට පස්සේ අපට පුළුවන් while loop එක භාවිතා කරන්න වරහන් දාලා කොන්දේසි දාන එක තමයි ටිකක් වැදගත්. හරි, වරහන් නැති වුණා කියලා එකේ ගැටලුවක් නැහැ. number එක විශාලයි බිඳුවක් නම් තමයි නැවත නැවත මේ වැඩේ කරන්නේ. ඉතින් දැන් n කියන්නේ අර අවසාන අගය. number එක module operator එක දාලා 10න් බෙදුව විට අර අවසානයේ ඉතිරි වෙන අගය තමයි මේ ආවේ. ඒක total එකට අපි ගමු. total සමානයි total plus n කියලා ගමු. දැන් ඊළඟ අවස්ථාවට number එක අරන් යන්න number වලින් අර අවසාන අගය අයින් කරලා දාමු. ලබ්ධිය ගත්තම හරි 10න් බෙදුව විට ලබ්ධිය ඒ සඳහා ගත්තම හරි. මේක දැන් loop එකක් විදිහටනේ තියෙන්නේ. හරි, දැන් මේ loop එකෙන් එළියට ආවොත් ඔයාට ඕන නම් else දාලා ලියන්නත් පුළුවන්. අපි print කරනවා කාගේද total අගය. මෙලෙස label එකක් දාලා මම total විචල්‍ය simple ආකාරයෙන් දැම්මා. මේ තියෙන total විචල්‍ය මේ ආකාරයෙන්ම දැම්මා. අපි program එක type කරලා බලමු. අපි දැම්මේ 1235 නේ. 1235 enter කරාම දැන් මෙතන error එකක් ආවා. මොකක්ද මේ error එක? ඉතින් error එකක් ආවම අපි බය වෙන්න හොඳ නැහැ. මෙතන මෙන්න මේ සලකුණ ගැටලුවක් තියෙනවා. මෙන්න මේ string අගයයි integer අගයයි, ඒ කියන්නේ data types වලට තමයි මේ ප්‍රශ්නේ ආවේ. හරිද? මෙන්න මේ program එකේ ආදානය අපි ගත්තා. හැබැයි අපි වැරද්දක් කළා. මොකද මේ ආදාන අගය සංඛ්‍යාත්මක බවට පත් කළේ නැහැ.
ඒ නිසා තමයි මේ වගේ එකක් ආවේ. මොකද මෙන්න මේ තර්කණය තිබුණු තැන තමයි ඔය දෝෂය වාර්තා වෙන්නේ. ඒ වගේම හොඳට බලන්න මෙන්න මේ right operator එක ගාව not supported between instance str integer. ඒ කියන්නේ මේ එක පැත්තක් string ලු, ඒ කියන්නේ number එක string ලු, අනිත් පැත්ත integer ලු. ඒතර වෙනස් දත්ත වර්ග දෙකක් නිසා තමයි මේක ගැලපෙන්නේ නැත්තේ කියලා error එකක් දෙනවා. ඒතර මේ වගේ errors ආවට ඔයා බය වෙන්න එපා. මේක කියවලා තේරුම් අරගෙන program එක නිවැරදි කරන්න. ඉතින් එයා හරි support එකක් දෙනවා. error එක තියෙන්නේ මෙන්න මේ පේලියේ. ඉතින් error එක මේ පේලියේ තියෙන්නේ error එකට හේතුව මේක string අගයක් නිසා. number එක string. එහෙනම් අපි ඒක integer කරන්න input එක integer function එක ඇතුළට දාලා ගමු. එතකොට integer function එක ඇතුළට දාලා ගත්තම අර ආදාන අගය නිකිල බවට පත් වෙනවා. දැන් ඔන්න බලා ගන්න program එක run කරා. හරි program එක run කරා. දැන් program එක run කරා 1235. හරි enter කරාට පස්සේ එකතුව හරිනේ 11යිනේ. දැන් program එක වැඩනේ. අපි තව උදාහරණයක් බලමු දීලා. හරි අපි තව උදාහරණයක් දීලා බලමු. 5යි 6යි 3යි 9 කීයද එකතුව? 5යි 6යි 11යි 11යි 3යි 14යි 14යි 9යි 23යි. බලන්න 23ද කියලා. වව් ලස්සනයි. තව එකක් අපි බලමු. හරිද? සංඛ්‍යාව 6යි 8යි 9යි බිංදුව. 6යි 8යි 9යි බිංදුව. මේක ධන සංඛ්‍යා වලට විතරයි මම අරන් තියෙන්නේ. බිංදුවක දැම්මොත් 6යි 8යි 14යි 9යි 23යි නේ. අර අගයම තමයිනේ. කමන්නේ. මේක ඍණ අගයකට මොකද වෙන්නේ? හොඳයි ඍණ අගයකට පුතා මෙතන බිංදුවට වඩා වැඩි නන්නේ මේ වැඩේ වෙන්නේ. ඍණ අගයක් ආවොත් ටෝටල් එක බිංදුවයි කියලා සෙට් වෙනවා. ඔන්න බලන්නකෝ වෙන දේ. ඍණ අගයක් දාලා බලන්න ඍණ මෙහෙම දාලා බැලුවොත් ටෝටල් එක බිංදුවයි කියලා එනවා. ඇයි ඒ? ඍණ අගයකට මම මේක සකස් කරලා නැහැ. ඉලක්කම් වල එකතුව ගන්න ධනාගයන් සඳහා තමයි මේක සකස් කරලා තියෙන්නේ. ඒක පැහැදිලිද? ඔව්. ඉතින් ප්‍රෝග්‍රෑම් එක අපි ගත්තේ නිකිලයක් ධන නිකිලයක් ආදානය කරාම ඒකේ තියෙන ඉලක්කම් වල එකතුව ප්‍රතිදානය කරනනේ. ඉතින් ඔයා මේක හොඳට බලලා ඍණාගයක් ඇතුළත් කරොත් ඒත් නිකිල සංඛ්‍යාවේ ඉලක්කම් වල එකතුව ගන්න මේ ප්‍රෝග්‍රෑම් එක වැඩි දියුණු කරලා ප්‍රෝග්‍රෑම් එකක් අලුතෙන් හදලා ඒක කමෙන්ට් තුල තියන්න. මම එතකොට එක බලලා නිවැරදි නම් හાર્ට් එකක් දෙන්නම්. එහෙනම් මේක ප්‍රැක්ටිස් කරන්න. ඔයාගේ කමෙන්ට් යටින් තියන්න. දිවයිනේ ප්‍රථමයන් නිර්මාණය කළ ICT පාඨමාලාව රොෂාන් රෝලංකා Python පාඨම සම්පූර්ණයෙන්ම YouTube මගින් නොමිලේ. theory programming සම්බන්ධ වීම සඳහා Python codebook YouTube channel එක subscribe කරන්න. නිබන්ධන ලබා ගැනීම සඳහා Telegram channel එක වෙත සම්බන්ධ වෙන්න. දිවයිනේ ප්‍රථමයන් නිර්මාණය කළ ICT පාඨමාලාව කොටස් අඩු නැති ICT මෙහෙයවීම මෘදුකාංග ඉංජිනේරු AI පර්යේෂක රොෂාන් රෝලංකා